බෝවන් අංගි මල්ලි ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමා ඕගොල්ලෝ මගේ channel එකත් එක්ක එකතු වෙන්නේ. මොකද ඒකට හේතුව තමයි මම කැම්පස් එකේ වැඩත් එක ගොඩක් බිසි වුණා. මොකද අපිට තිබ්බා ෆයිනල් ප්‍රොඩක්ෂන් එක කරන්න. එතකොට තීසිස් එකක් බාර දෙන්න තිබ්බා. ඉතින් ඒවත් එක්ක ඇත්තටම ගොඩක් බිසි වෙච්ච නිසා ඇත්තටම වීඩියෝස් ගේන්න බැරි වුණා. ඒකට ඇත්තටම මම ඔයගොල්ලන්ගෙන් සමාව ඉල්ලනවා. ඉතින් අද ඉදන් මම ඕගොල්ලන්ට අලුත් පාඩම් ගෙනත් දෙන්න පොරොන්දු වෙනවා. ඉතින් අද පාඩම තමයි ප්‍රාසංගික කලාව. ප්‍රාසංගික කලාව කියන්නේ මොකක්ද ඇත්තටම? ප්‍රාසංගික කලාව කියන්නේ ගායනය, රංගනය, චලනය පදනම් කරගෙන ශිල්පියාගේ පෞරුෂය මනවින් හසුරුවා ගනිමින් රංග භූමියක් මත ඉදිරිපත් කරන කලා නිර්මාණයක්. ඉතින් ප්‍රාසංගික කලාව ඇත්තටම ඇයි අපිට වැදගත් වෙන්නේ? ප්‍රාසංගික කලාව සජීවී මාධ්‍යයක්. ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ නිරූපණය කරනවා. රංග භූමියක් මත නිරූපණය කරනවා. ප්‍රාසංගික කලාව මගින් අපට වින්දනයක් ලබා දෙනවා. ඒ වගේම තමයි ප්‍රාසංගික කලාව තුළින් මනුෂ්‍යයාගේ හැඟීම් උත්පාදනය කරනවා. නැත්තම් ජනිත කරනවා. නැත්තම් හැඟීම් ප්‍රකාශය කරනවා. ප්‍රාසංගික කලාවට අයිති වෙන කලා මාධ්‍යයන් මොනවාද? නාට්‍ය. එතකොට නාට්‍ය කියන්නේ මං කියන්නේ වේදිකා නාට්‍ය. එතකොට ආයේ නර්තන කලාව, සංගීත කලාව වගේ ඒවා අයිති වෙනවා. තව ඊට අමතරව අභිරූපණයත් අයිති වෙනවා. ප්‍රාසංගික කලාව ඕගොල්ලෝ දැන් වේදිකා නාට්‍යයක් බලන්න ගියාම උපරිම වින්දනයක් ලබා ගන්නවා. ඒ තුලින් අපගේ මනසටත් නිදහසක්, සතුටක්, තෘප්තියක් ලබා දෙනවා. ඒ වගේම තමයි ප්‍රාසංගික කලාව අපේ ජීවිතයට අත්‍යවශ්‍ය වෙනවා. ඒක මනුෂ්‍ය හැඟීම් ප්‍රකාශනයට බලවත් මාධ්‍යයක් වෙනවා. ඉතින් මං හිතනවා නංගි මල්ලි ඕගොල්ලන්ට මගේ පාඩම අද තේරුණා ඇති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඕගොල්ලන්ට. මං ඒවා බලනවා අනිවාර්යෙන්ම. මම පුළුවන් විදිහට ඕගොල්ලෝ හැමෝටම මොනවා හරි ප්‍රශ්න එහෙම ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකට රිප්ලයි එකක් දානවා මං. ඉතින් අදට මගේ පාඩම ඉවරයි. ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි මාත් එක්ක රැඳිලා ඉන්නවට. මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න කියලා මම මතක් කරනවා. එහෙනම් මං ගිහින් එන්නම්. bye. ස්තුතියි.